දැන් ඉවපොරේෂන් එකක් කියලා කියන්නේ මේ ඒක ඇවිල්ලා මේ එන්ඩෝතර්මික් එකක්. එන්ඩෝතර්මික් කියන්නේ මේ තාප අවශෝෂකයි. ඒ කියන්නේ මොකද වෙන්නේ මේ තව ටිකක් සර්ෆේස් එක කූල් වෙනවා. තාප අවශෝෂකයි කියන්නේ සීතල වෙනවනේ. ඒ රියැක්ෂන් එක ඇවිල්ලා සීතල වෙන එකක්. ඒතකොට තව ටිකක් සර්ෆේස් එක කොහොම සීතල වෙනවා. එතකොට changes in heating can lead to water currents. ම්ම්. එන්නේ මේ දැන් ඔය වෝටර් කරන්ට්ස් කියන එක ඇති වෙන්න බලපානවලු මේ හීට් එකේ චේන්ජස්. ඒ කියන්නේ හීට් එකේ වෙනස් වීම මේ වෝටර් කරන්ට්ස් ඇති වෙන්න බලපානවා. ඒකට උදාහරණයක් තමයි මේ හීට් එක මේ හීට් වෙනස් වීමකට උදාහරණයක් තමයි මේ සීතල රාත්‍රීන් වලදී මේ ඉවපොරේෂන් එකෙන් වැවක වෝටර් සර්ෆේස් එක කූල් වෙන එක. ඊළඟ එක heating and mixing also set up density differences. ඒක කියන්නේ heat වෙන එකයි mix වෙන එකයි. දැන් ඔය මේ නිකමට අර මේ මතක් කරගන්න සර් උගන්වද්දි කිව්ව අර mix වෙනවා කියලා වැවක්. ඒ කියන්නේ වතුර mix වෙනවයි කියලා. අර ඒ කියන්නේ මේ අප්සයිඩ් ඩවුන් වෙන්නම මේ වතුර කැළතෙනවා. අර ඒක අර වෙන්නේ අර මේ තොටිල්ලක් පැද්දෙන විදිහට. හරිද? due to heating and mixing. ඒ කියන්නේ mixing එකක් හරි ඒ කියන්නේ තාපය මේ කියන්නේ රත් වීම මත හා ඒ කියන්නේ හීට් එකක් නිසා හා මික්ස් වීම මත ඩෙන්සිටි ඩිෆරන්ස් එකක් හැදෙනවා. හරිද? මේ ඩෙන්සිටි ඩිෆරන්ස් එකෙන් මොකද වෙන්නේ? ඒක ලීඩ් කරනවා වැවක වැවක ස්ට්‍රැටිෆිකේෂන්. ඒ කියන්නේ වැවක එක එක මේ වැවේ ස්තර හැදෙන්න ස්තර කියලා කියන්නේ වතුර ස්තර හැදෙන්න මෙන්න මේ ඩෙන්සිටි ඩිෆරන්ස් එක තමයි බලපාන්නේ. ඒ කියලා කියන්නේ මෙහෙමයි. ඒ මේ දැන් මම මේ ඉස්සර කතා කරපු හීට් එක එක්ක රත් වෙන්න පුළුවන් එක්ක කූල් වෙන්න පුළුවන් මේ වගේ හීට් වෙන එකයි ආයේ එක එක ඔය මේ මොනවද මේ වින්ඩ් එක ඒ කියන්නේ මේ හුළඟ හැම නිසා වැව මේ අර තොටිල්ල වගේ පැද්දිලා මේ වතුර හොඳට මික්ස් වෙනවා. මේ වතුර මික්ස් වෙන කතාව නිසායි අර මේ උෂ්ණත්ව වෙනස නිසායි ඩෙන්සිටි ඩිෆරන්ස් එකක් එනවා. ওই ඩෙන්සිටි ඩිෆරන්ස් එකක් කියලා කියන්නේ මෙහෙමයි. උෂ්ණත්වය වැඩි වෙද්දී සාමාන්‍යයෙන් වතුරේ ඝනත්වය අඩු වෙනවා. හරිද? ඒ වගේම තමයි උෂ්ණත්වය අඩු වෙද්දී වතුරේ ඝනත්වය සාමාන්‍යයෙන් වැඩි වෙනවා. ඒ වගේම මැක්සිමම් ඝනත්වයක් තියෙන්නේ වතුරට සෙල්සියස් අංශක 4දී. ඒක අර ඩීවියේට් වෙච්ච තැනක්. දැන් මේ සාමාන්‍යයෙන් මම දැන් ඔයගොල්ලන්ට ටෙම්පරේචර් එක අඩු වුණාට පස්සේ ඝනත්වය වැඩි වෙනවා කියලානේ. හැබැයි සෙල්සියස් අංශක 4යි සෙල්සියස් අංශක 0යි මේ උදාහරණයක් විදිහට ගන්න එපා. එහෙම වුණොත් ඔයගොල්ලන්ට පැටලෙනවා. මං කියන්නේ දැන් ඔයා මෙහෙම හිතන්න. සෙල්සියස් අංශක 30යි සෙල්සියස් අංශක 25යි කියලා හිතන්නකෝ. 30 ද උෂ්ණත්වය වැඩි 25 ද උෂ්ණත්වය අඩුයිනේ. උෂ්ණත්වය වැඩි 30 දිනේ උෂ්ණත්වය 30 දී වැඩි කියන්නේ මේ ඝනත්වය ඒකෙදි අඩු වෙනවා. හරිද? සෙල්සියස් අංශක 25 කියන්නේ මේ එතනදී ඝනත්වය වැඩි 25 මේ ඝනත්වය වැඩි 25ට 25 දී එතකොට මේ සෝරි 25 දී මේ උෂ්ණත්වය අඩුයි ඝනත්වය වැඩි. එහෙමයි. හරි. මේ හතරේදී වෙන්නේ සෙල්සියස් අංශක 4යි සෙල්සියස් අංශක 0යි තියෙනවනේ. ඒකෙදි මේ ඕගොල්ලෝ හිතන්න එපා මේ උෂ්ණත්වය අඩු තැනදී ඝනත්වය වැඩි වෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. බිඳුවේදී වෙන්නේ අයිස් වල ඝනත්වය අඩුම වෙනවා. ඊට පහළින් තියෙන ඍණ ඔක්කොගෙම අයිස් වෙනවා. ඒ කියන්නේ ඝනත්වය අඩුයි. සෙල්සියස් අංශක 4න් පහළ තියෙන ඔක්කොගෙම ඝනත්වය අඩුයි. හරිද? 4දී තමයි උපරිම මේ ඝනත්වයක් තියෙන්නේ. ඒක අර ඔළුවට දාගන්න. ඒ කියන්නේ මීට වඩා විස්තර කරන්න බෑ. මේ කියන්නේ පොඩි කාලේ දැම්ම අපිට කියලා දෙනවනේ හතරනේ. ඉහළ තියෙන ඕනම උෂ්ණත්වයක ඉඳලා සෙල්සියස් අංශක 4ට යනකම් මේ දැන් සෙල්සියස් අංශක 30 ඉඳලා 4ට යනකම් හිතන්නකෝ 30 ඉඳන් 4ට යනකම් උෂ්ණත්වය අඩුවීමක් නෙවෙයි 30 ඉඳන් 4ට යනකම් ඒක අඩු වෙද්දී ඝනත්වය වැඩි වෙනවා ඝනත්වය වැඩි වෙලා ඝනත්වය වැඩි වීම උපරිම මැක්සිමම් පොයින්ට් එක දෙන්නේ 4දී හරිද සෙල්සියස් අංශක 4දී
හතරදී මැක්සිමම් පොයින්ට් එකට ඇවිල්ලා නතර වෙනවා. හැබැයි හතරෙන් පස්සේ මොකද වෙන්නේ? හතරෙන් පස්සේ 3 2 1 බිංදුව යනවනේ. ඒ වගේදී බිංදුව නෙවෙයි මයිනස් නෙවෙයි මොක වුණත් කොහොමද අයිස් වෙන්නේ? හතරෙන් පස්සේ අයිස් තමයි. හරිද? ඒ අයිස් කියලා මෙත් බිංදුවෙන් පස්සේ අයිස් හොඳේ. සෝරි. ඒක වැරදිට තේරුම් ගන්න එපා. මේ ඊට පස්සේ මේ හතරෙන් පස්සේ එන ඔක්කොගෙම වතුර ඔක්කොගෙම ඩෙන්සිටි එක අඩුයි. හරිද? මැක්සිමම් එක 4 කියලා මං කිව්වේ. එතනින් පහළට එන ඔක්කොම මැක්සිමම් නෙවෙයි. එතන එහාට ඩෙන්සිටි එක අඩුයි. ඒක අර ලියලා හරි මේ මං කියන එක තේරුම් ගන්න බලන්න. එහෙම නැත්නම් අර මේ මං කියන එක අහන් හිටියයි කියලා ඕක මේ ජීවිතේට තේරෙන්නේ නැහැ. මේ බිංදුවෙන් පහළ ඒවා කොහොමත් අයිස් නේ මයිනස් ගණන් එන ඒවා බිංදුවෙන් පහළයි ඔක්කොම කොහොමත් අයිස්. හරිද? ඊළඟට දැන් මේ density difference එක නිසා තමයි stratification හැදෙන්නේ. stratification එකක් කියන්නේ layer එකක්. හරිද? ස්තර වෙන්වීම. ඒකට හේතුව මොකද්ද දන්නවද? දැන් මම ඕගොල්ලන්ට කිව්වා මේ සෙල්සියස් අංශක 30යි ඔයා උදාහරණයකට මේක ගන්න. මේක ගත්තොත් ඔයාලට හොඳට තේරෙයි. දැන් ඔයා ඉතල අර මේ අර බේස්මක් වගේ වැවක් යන ගන්න. හරි. ඊට පස්සේ ඔයා මෙහෙම මාක් කරන්න පොයින්ට්. හරිද? මේ කියන්නේ සර්ෆේස් එකේ ඉඳලා යට කොලම් එකට යනකම්. හරිද? උඩම සර්ෆේස් එකේ කොලම් එකේ මාක් කරන්න සෙල්සියස් අංශක 30යි කියලා. ඊට පස්සේ තව ටිකක් පහලින් 20යි කියලා මැද හරිය ලකුණු කරන්න. ඊට පස්සේ මාක් කරන්න බොටම් එකේ 4යි සෙල්සියස් කියලා. හරිද? මේක දැන් අයිස් වෙච්ච මොකුත් නැහැ මේ නිකන් හරිද මේ normal වැවක් එතකොට මේක දැන් 30යි කියලානේ මම දැන් කිව්වේ උඩ මේක දැන් 30 කියන්නේ ටෙම්පරේචර් එක ගොඩක් මේ වැඩි අපිට මේ අපිට ඒක සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන් ඒ කියන්නේ ඒක රූම් ටෙම්පරේචර් එකට වඩා පොඩ්ඩයිනේ වැඩි එතකොට මේ 20 කියලා මම එකක් කිව්වා අනිත් එක යටම එක මම කිව්වේ 4 කියලා. දැන් ඔයාලට හොඳටම බැලුව බැලමට කියනවා පේනවා 30 20 4 කියන්නේ ලොකු ગેප් එකක් තියෙන ටෙම්පරේචර් වෙනස් වීම. මම දැන් ඕගොල්ලන්ට කිව්වා ටෙම්පරේචර් එක වැඩි වෙද්දී ඝනත්වය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ මෙතන මේ මේ සෙල්සියස් අංශක 30 දී තමයි ටෙම්පරේචර් එක අඩුම. හරිද? මේ එතකොට ටෙම්පරේචර් එක අඩුම. එතකොට ශේෂ අංශක 4 තියෙනවනේ. 4 ඝනත්වය අඩුයි.